මේ විශ්වය කියන්නේ දෙවියන්ට නෙමෙයි. දෙවියන්ට කන්නලව් කරනවා වගේ කරලා අපිට මේ විශ්වයෙන් කිසි දෙයක් ලබා ගන්න බෑ. අපේ මනසේ ශක්තිය දියුණු කරන් කම්පන සංඛ්‍යාතයන් ඉහළ පරාසයකට අරන් යද්දී අපෙන් මේ විශ්වයට යන දේවල් ආපහු අපට ලැබෙනවා. සරලව කිව්වොත් හොඳ දේ දෙද්දි හොඳ දේ ලැබෙනවා. මනසේ ශක්තිමත් බව අඩු කම්පන සංඛ්‍යාතයන් පහළ මට්ටමක තියෙද්දී අපෙන් විශ්වයට යන අසුභවාදී දේ අපට ආපස්සට ලැබෙනවා. ඒ කියන්නේ අපි දෙන්නේ මොකක්ද? අපිට ඒක ලැබෙනවා. ඔයාගේ අවුරාව ප්‍රබල කරගන්න නම් මනසේ ශක්තියයි වැඩෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව, කුහකකම, පලිගැනීම්, තරහව, ක්‍රෝධය තියෙන මනුස්සයෙක්ට පෙරලලා ලැබෙන්නේත් ඒවයි. එයාලා මේ විශ්වයට මුදා හරින්නේ ඒවා. උඩින් මොනදේ පෙන්නුවත් ඇතුලාන්තේ ඉන්න ඇත්තම මනුස්සයා එක්කයි මේ විශ්වය ගනුදෙනු කරන්නේ. මවා පෑමට නෙවෙයි. මනුස්සයෙක්ගේ මනසේ ශක්තිය ඉහළ නම්, කම්පන සංඛ්‍යාතයන් ප්‍රබල නම්, අවුරාව බලවත් නම් කිසිම නපුරු බලවේගයකට ඒ මනුස්සයාට හානියක් කරන්න බෑ. එහෙම බැරි වෙන්නේ ඒ මනුස්සයා සත්‍යකරුක නිසා. මොනතරම් නපුරු බලවේග උඩදී වුණත් ඒ අය සාමකාමීව, නිස්කලංකව තමන්ගේ ඉලක්ක කරා යනවා. පැසසුම් ලබනවා. ආදරය ලබනවා. එහෙම වෙන්නේ එයා මේ විශ්වයට දීලා තියන්නේ ඒ දේවල් නිසා. විශ්වමෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා විශ්වයට හැමදේම බාර දීලා ඉන්න එපා. ඇතුලාන්තෙන් සත්‍යකරුක මනුස්සයෙක් වෙන්න. වැරදි විදියට තේරුම් අරන් ඒවා හදාගන්න. ආයේ ඒවා නොකර ඉන්න. මනසේ ශක්තිමත් බව වැඩි කරගන්න නම් සතිමත් බව ප්‍රගුණ කරන්න. හොඳට නරකට දෙකටම ස්තුතිවන්ත වෙන්න. සත්‍යයට ගරු කරන්න. එතකොටයි කම්පන සංඛ්‍යාතයන් ඉහළ පරාසකට යන්නේ. තමන්ට අවංක වෙලා හෘද සාක්ෂියේ පැසසුම් ලබන මනුස්සයෙක් වෙන්න. එතකොට ඔයාගේ හොඳින් ඔයා ආරක්ෂා වෙනවා. මේ සොබා දහමිනුත් ආරක්ෂා කරනවා. අසත්පුරුෂ ඇසුරෙන් ඔයාව ඈත් කරනවා. ඔයා යා යුතු මාර්ගය ඔයාටම අවබෝධ වෙනවා. මාසේ මුල් දවසේ කිරිබත් වීඩියෝවෙන් මේ දේවල් මං ඔයාලා එක්ක බෙදාගත්තේ සති කීපයකට උඩදී මගේ ෆේස්බුක් ගිණුමේ ලියාපු සටහනක් ඇසුරෙනුයි. මට හිතුණා මගේ හඬින්ම ඒ දේ ඔයාලාට කියලා ඔයාලා එක්ක බෙදාගන්න. ඉතින් මගේ ආදරණීයනි, මම ඇත්තටම හිතුවේ නොවැම්බර් මාසේ කිරිබත මට හදන්න බැරි වෙයි කියලා. මගේත් මගේ පවුලේ සමාජිකයන්ගේත් ශරීර නිරෝගිමත් භාවය හොඳ තත්වයක තිබුණ නැති නිසයි එහෙම හිතුනේ. ඒත් ඉතින් පළවෙන්දට කලින්දා මං ගොඩාක් හොඳ විදියට සුවපත් වුණා. ඒ හින්දා මට පුළුවන් වුණා සුපුරුදු විදියටම මුල් දවසේ වැඩ කටයුතු ටික මම සිද්ධ කරන ආකාරයෙන්ම සිදු කරලා අවසන් කරන්න. පළවෙනිදා මං පාන්දර 4ටම ඇහැරුණේ නෑ. එලාම් එක 5මාරට තියලා ඇහැරලා විවේකයෙන් දවසේ වැඩ පටන් ගත්තා. මගේ අලුත් ජීවිතේ පටන් ගත්ත දා ඉඳන් හැම මාසෙකම පළවෙනිදාට මම දුන්නේ වටිනාකම නිසාම වෙන්න ඇති මගේ ශරීරයට නිරෝගිමත් බව ලැබිලා මාසේ මුල් දවස සුපුරුදු ලෙසම පටන් ගන්න පුළුවන් වුණේ. මට ඒක දැනෙන්නේ මේ ස්වභාව ධර්මයෙන් ලැබුණ ආශිර්වාදයක් විදියටයි. කාටවත් කරදරයක් නැති හොඳ දෙයක් කරද්දී මේ ස්වභාව ධර්මයෙන් උනත් ඒ දේවල් වළක්වන්නේ නෑ. කරන්න ඉඩ හදලා දෙන බව ආයේ මගේ ජීවිතේ විශ්වාස කරන අත්දැකීම් ගොඩට එකතු වුණා. කිරිබතේ මුල් කොටස බුදුන්ට පූජා කරලා නිර්මල ධර්මයක් මේ ලෝකෙට දේශනා කරපු ශාස්ත්‍රවරයන්න් වහන්සේටත් හදවතින්ම ස්තුතිවන්ත වුණා. පටන් ගත්ත මේ නොවැම්බර් මාසය පුරාවටම ඔයාලගේ ශාරීරික මානසික නිරෝගීමත් බව සුරැකී තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.